History YouTube channel එකට. ඉතින් නංගි මල්ලි මම අද කතා කරන්න හදන්නේ 10 වසරේ ඉතිහාසය පෙළ පොතේ තියෙන දඹදිව 7 වෙනි පාඩමේ තියෙන දඹදිව රාජධානිය ගැන. ඉතින් 10 වෙනි වසරේ 3 වෙනි වාරයට ගොඩක් කලාවට මේ දඹදිව රාජධානිය කුරුණෑගල රාජධානිය ආපහු රාජධානිය වගේ රාජධානි වලින් ගොඩක් කලාවට MCQ වහල් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ දඹදිව රාජධානිය විකාශනය හා ඒ දඹදිව රාජධානියේ හිටපු රජවරුන් කරපු සේවාවන් ඒක තමයි වැදගත් ලක්ෂණ ගැන කතා කරනවා. ඉතින් මම මේ වීඩියෝ නරඹන්න කලින් ඉතිහාසයේ පෙළ පොතේ 7 වෙනි පාඩමේ දඹදිව රාජධානිය පිළිබඳ තියෙන කොටස ඉතාමත් හොඳින් කියවලා මේ වීඩියෝ නරඹන්න එන්න කියලා මම ගෞරවයෙන් ආදරය කරලා සිටිනවා. දඹදිව රාජධානිය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කාලිංග මාර්ග පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කරන. එතකොට පොළොන්නරු රාජධානිය බිඳ වැටෙනවා. එතකොට මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්නේ 1215. එතකොට මේ දඹදිව රාජධානියෙන් ආරම්භ වෙන්නේ නැත්නම් රාජධානියේ පිහිටවීම වෙන්නේ 1232 වර්ෂයේදී. ඒ කියන්නේ මේ පොළොන්නරුව බිඳ වැටෙනවා 1215 ඉඳන් 1232 වර්ෂය දක්වා කාලය තුල ඉතාමත් දුෂ්කර කාලය තමයි අපේ රට ගෙවීමට සිදුවන්නේ. එතකොට ගොඩක් වෙලාවට ආර්ථික දුෂ්කරතා ඒ වගේම පකුෂ කර්මාන්තයේ බිඳ වැටීම වැනි වෙළඳාම් බිඳ වැටීම වැනි ගොඩක් දුෂ්කර කාලචේදයක් තමයි අපේ රටේ ජනතාවට ගෙවීමට සිදුවන්නේ. එතකොට මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටෙනවානේ. ඒ බිඳ වැටුණාට පස්සේ අපේ රටේ හිටපු ස්වදේශීය නායකයන් කිහිප දෙනෙක් අපේ රටේ තිබ්බ ආරක්ෂිත ස්ථාන කිහිපයක් බල්ලා ඒ වගේ දුර්ග පිහිටවාගෙන නැත්නම් බලකොටු පිහිටවාගෙන එම ප්‍රදේශ කාලිංග මාර්ගයේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි අපේ රටේ ශාසනය ආරක්ෂා කිරීමට ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒ වගේම තමයි එතකොට මේ ස්වදේශීය නායකයන් ආරක්ෂිත ස්ථානවල දුර්ග පිහිටවාගෙන රට ශාසනය ආරක්ෂා කිරීමට කටයුතු කළා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. එතකොට ඒ වගේ දුර්ග නැත්තම් බලකොටු පිහිටවාගෙන අපේ රටේ ඇතම් ප්‍රදේශ ආරක්ෂා කරපු සෙන්පතියෝ නැත්තම් ආදිපාදවරුන් පිළිබඳව මෙන්න මේ ඉතිහාස පොතේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික මම දැන් කියන ටික ඉතාමත් වැදගත්. ඕගොල්ලෝ මොකක් හරි පොතක හරි මේක ලියා ගන්න. එතකොට යාපහුව කඳුමුදුනේ දුර්ගයක් පිහිටවාගෙන එම්බ ප්‍රදේශය ආරක්ෂා කරනවා සුබසෙන්විය. එතකොට මේ සුබසෙන්විය කියන එක්කෙනා යාපහුව කියන කඳුමුදුනේ දුර්ගයක් පිහිටවාගෙන එම්බ ප්‍රදේශය සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි බුවණක බාහුව ආදිපාදිවරයා. එතකොට මේ බුවණක බාහුව ආදිපාදිවරයා බලකොටුවක් තනාගෙන ඉන්නේ රුහුණේ ගෝවින්දමලය කඳුමුදුනේ. එතකොට ගොඩක් වෙලාවට MCQ වලට අහන්න පුළුවන් බුවණක බාහුව ආදිපාදිවරයා බලකොටුවක් තනාගෙන ආක්‍රමණයකයන්ගෙන් ආරක්ෂා කළේ මොන ප්‍රදේශයේද කියලා. එතකොට ඔයගොල්ලෝ ලියන්න රුහුණේ ගෝවින්දමලය කඳුමුදුනේ කියලා. එතකොට අන්න ඒකත් ඔයගොල්ලෝ කොහෙන් හරි පොඩියෙන් නෝට් කරගන්න. ඒ වගේම තමයි මයංගනයට ආසන්න ප්‍රදේශයේ තිබෙන මේ ගන්ධෙනී පර්වතය කියලා තැනක් තියෙනවා. මේ ගන්ධෙනී පර්වතයේ දුර්ගයක් පිහිටවාගෙන සංඝසෙනවියා එම ප්‍රදේශය සතුරුන්ගෙන් ආරක්ෂා කරනවා. එතකොට මේ සුබසෙනවියා, බුවණක බාහුව ආදිපාදිවරයා, සංඝසෙනවියා වගේ ඒ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙක් එකතු වෙලා ඒගොල්ලෝගේ බල ප්‍රදේශය සතුරුන්ගෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. දැන් එතකොට මේ සුබසෙනවියා, බුවණක බාහුව ආදිපාදිවරයා, සංඝසෙනවියා වගේ මේ ප්‍රාදේශීය නායකයන්ගේ අරමුණ වගේ ගත්තොත් ඒගොල්ලෝගේ අරමුණ වෙන්නේ තම බල ප්‍රදේශය සතුරුන්ගෙන් ආක්‍රමණය කර ගැනීම. නැත්නම් මේ මුළු රට දැන් කාලිංග මාර්ගය ඇවිල්ලා පොළොන්නරුව යටත් කරගෙන මේ ප්‍රදේශය පාලනය කරනවානේ. එහෙම නැතුව මේ කාලිංග මාර්ග මේ රටින් එලවා දමලා සතුරුව මර්ධනය කරලා රට එක්සත් කිරීමේ අරමුණක් ඒගොල්ලෝගේ ගාව තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ගාව තිබ්බේ තමන්ගේ බල ප්‍රදේශය සතුරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම විතරයි. හැබැයි මේ දඹදෙණියේ ඉන්නවා 3 වෙනි විජයබාහු කියලා ආදිපාදිවරයෙක්. එවත් ප්‍රභූවරයෙක් ඉන්නවා. එතකොට මේ දඹදෙණියේ ඉන්න 3 වෙනි විජයබාහු කියන ප්‍රභූවරයා මෙන්න මෙහෙම අදහසක් ඇතිව කටයුතු කරනවා. සතුරා මර්ධනය කරලා රට එක්සත් කිරීමේ අදහසක් පෙරදරිව කටයුතු කරන මේ දඹදෙණියේ හිටපු 3 වෙනි විජයබාහු කියන ප්‍රභූවරයා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දැන් සතුරා මර්ධනය කරලා රට සම්පෝෂිත කරලා රට එක්සේසත් කරලා ඒ කියන්නේ රටේ ආර්ථිකය නගා සිටුවලා කුෂ්කර්මාන්තේ නගා සිටුවීමේ අදහසක්. ඒ වගේ අදහසක් ඇතුව කටයුතු කරන්නේ මේ සුබසෙනවියවත්, බුවණක බාහුව ආදිපාදිවරයා, සංඝසෙනවියවත් නෙමෙයි. මෙන්න මේ 3 වෙනි විජයබාහු කියන ප්‍රභූවරයා තමයි ඒ වගේ රට එක්සත් කිරීමේ අරමුණක් ඇතුව කටයුතු කරන්නේ. එතකොට මේ 3 වෙනි විජයබාහු තමයි මේ අපි කතා කරන්නේ 1232
වර්ෂයේදී දඹදෙණිය පිහිටවන්න කටයුතු කරන්නේ. 1232 වර්ෂයේදී දඹදෙණි රාජධානිය ආරම්භක පාලකයා වෙන්නේ මේ තුන්වෙනි විජයබාහු. එතකොට මේ තුන්වෙනි විජයබාහු කියන ප්‍රභූවරයා තුන්වෙනි විජයබාහු රජු කියලා තමනා අභිෂේක ලබනවා මේ දඹදෙණි රාජධානිය. එතකොට දඹදෙණි රාජධානියේ පාලන මධ්‍යස්ථානය කරගෙන මොහු තම දඹදෙණිය මුල් කරගෙන තම පාලන කටයුතු කරගෙන යන මේ තුන්වෙනි විජයබාහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේ තමයි මේ පෙළ පොතේ සඳහන් වෙනවා මේ තුන්වෙනි විජයබාහු කියන රජතුමා මුලදී වන්නි නාගය කියලා. එතකොට මේ වන්නි ප්‍රදේශ කියන්නේ මොකක්ද? දැන් රජ රට ශිෂ්ටාචාර බිඳ වැටෙනවා. ඒ රජ රට ශිෂ්ටාචාර බිඳ වැටුණාට පස්සේ බිහි වෙච්ච කුඩා ප්‍රාදේශ පාලන ඒකක කියනවා ඒක වලට අපි කියනවා වන්නි කියලා. එතකොට මේ වන්නි ප්‍රදේශයක කියන්නේ වන්නි කියලා හඳුන්වන ප්‍රදේශයක ඉන්න ජනතාව මෙන්න මේ වන්නි නායකයා යටතේ තමයි කටයුතු කරන්නේ. එතකොට මේ තුන්වෙනි විජයබාහු කියන එක්කෙනා එතකොට කලින් වන්නි නායකයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි විජයබාහු රජතුමා මේ මායා රට ඉන්න සතුරුන් කියනවා. එතකොට මේ මායා රට හිටපු සතුරුන්ව පලා හැරලා තමයි දඹදෙණි රාජධානිය ගොඩනගන්න කටයුතු කරන්නේ. ඒ වගේම තමයි පොළොන්නරු රාජධානිය යටත් වෙනවනේ. එතකොට ඒ කාලේ මතයක් තිබ්බා දන්ත ධාතුවයි පාත්‍රා ධාතුවයි ළඟ තියෙන එක්කෙනා රටේ රජු කියලා සලකන සම්ප්‍රදාය. එතකොට මේ පොළොන්නරු රාජධානිය යටත් වුණාට පස්සේ කාලිංග මාගේ යටත් කරගත්තට පස්සේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව කොත්මලේ ප්‍රදේශයට අරන් ගිහින් සුරක්ෂිතව තබන්න ඒ දන්ත ධාතුවයි පාත්‍රා ධාතුවයි බාරව හිටපු භික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා. එතකොට මේ තුන්වෙනි විජයබාහු රජු දඹදෙණිය පාලකයා වුණාට සමස්ත රටේ පාලකයා නෙමෙයිනේ. දැන් හැබැයි පාත්‍රා ධාතුව හරි දන්ත ධාතුව හරි තියෙන එකේනා සමස්ත රටේ පාලකයා ලෙස පිළිගැනීමේ සම්ප්‍රදාය අපේ රටේ ජනතාව තුළ ඒ කාලේ තිබ්බා. එතකොට මේ තුන්වෙනි විජයබාහු රජතුමා බෙලිගල දල්දා මැදුරක් ඉදි කරනවා. බෙලිගල දල්දා මැදුරක් ඉදි කළා මේ කොත්මලේ ප්‍රදේශයේ සංගවලා තිබ්බ දන්ත ධාතුව පාත්‍රා ධාතුවයි දඹදෙණියට වැඩම කළා බෙලිගල දල්දා මැදුර තැන්පත් කරනවා. එතකොට දල්දාව තියෙන එකේනා රටේ රජ ලෙස පිළිගැනීමේ සම්ප්‍රදාය තිබ්බා. එතකොට මේ දල්දාව හිමි වුණ නිසා තුන්වෙනි විජයබාහු රජතුමා රටේ රජු ලෙස පිළිගන්න අපේ රටේ ජනතාව පුරුදු වුණා. එතකොට මේ දල්දාව හිමිවීම නීත්‍යානුකූල රාජ්‍යත්වය ලැබීම ලෙස එකල සලකපු හින්දා මෙමගින් දඹදෙණි රාජධානියට වැදගත්කමකුත් ලැබෙනවා. ඒ අනුව දඹදෙණි රාජධානිය පිහිටවන මේ තුන්වෙනි විජයබාහු රජතුමා මෙරට ශාසනයේ ආර්ථිකයට විශාල සේවයක් කරනවා. මෙන්න මේ විශාල සේවයක් කරන සේවාවන් කිහිපයක් තියෙනවා. මම මේ සේවාවන් ටික පිළිවෙල කියනවා. ඕගොල්ලෝ මේක ඔයාලට හරි නෝට් කරගන්න. ගොඩක් වෙලාවට මේවා දෙවෙනි කොටසේ වගේ අහලා තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි විජයබාහු රජතුමා කරපු සේවාවන් දෙකක් ලියන්න, තුනක් ලියන්න. ඒ වගේ සේවාවන් කිහිපයක් අහලා තියෙනවා. එතකොට මෙන්න මේ සේවාවන් ටික ඔයගොල්ලෝ කොහෙන් නෝට් කරගන්න අනිවාර්යයෙන් විභාගයට යනකල් මේ ටික පාඩම් කරගන්න. හරිද? පළවෙනි එක දඹදෙණි රාජධානියේ විජයසුන්දරාරාමය කියලා ආරාමයක් තනනවා. එතකොට ආගමික සේවාවන් වශයෙන් මෙන්න මේ දඹදෙණි රාජධානියේ ආරම්භක පාලක වෙච්ච තුන්වෙනි විජයබාහු රජතුමා දඹදෙණියේ විජයසුන්දරාරාමය කියන ආරාමය තනනවා. ඒ වගේම තමයි තවත් ආගමික කටයුතු කරනවා. ඒක තමයි කැලණි විහාරය. දැන් මේ ඔය කැලණි තියෙන කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම තමයි උපසම්පදා මංගල්‍ය යලි පවත්වා සංඝ සංශෝධනය කරනවා. එතකොට දැන් කාලිංග මාගේ ආක්‍රමණයත් එක්ක අපේ රටේ හිටපු භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට වනගත වෙනවා. ඒ කියන්නේ විහාරාරාම වලින් බැහැරව වනගත වෙලා ඉන්නේ. එතකොට මේ සංඝ සමාජය පිරිහීමට පටන් ගන්නවා. ඒක හින්දා නැවත උපසම්පදා මංගල්‍ය පවත්ලා සංඝ සංශෝධනය කරනවා. ඒකත් ඊටම වැදගත් කටයුත්තක්. ඒ වගේම තමයි අභාවයට ගොස් තිබූ පොතපත නැවත ලියවෙනවා. අතීතයේ ගත්තාම අපිට ඊටමත් හොඳ අනුරාධපුර යුගයේ ඒ වගේ ගත්තාම ඊටමත් හොඳ සාහිත්‍ය යුගයක් තමයි තිබේ. එතකොට පොත්පත් ගොඩක් ලියවිලා තිබ්බා. හැබැයි මේ කාලිංග මාගේ ආක්‍රමණ වගේ ඒවා හින්දා මේ පොතපත ගොඩක් ඒවා විනාශ වෙනවා. එතකොට මේ තුන්වෙනි විජයබාහු රජතුමා අභාවයට ගොස් තිබූ පොත්පත් ගොඩක් නැවත ලියවන්න කටයුතු කරනවා. ඒ කියන්නේ අපේ සාහිත්‍යයටත් විශාල සේවයක් කරන්න මේ තුන්වෙනි විජයබාහු රජතුමා කරනවා. කටයුතු කරනවා. එතකොට මේ තුන්වෙනි විජයබාහු රජතුමා අපේ රටට, දැයට, ශාසනයට, ආගමට මේ වගේ විශාල සේවයක් සිදු කරනවා. එතකොට මේ තුන්වෙනි විජයබාහු රජතුමා දඹදෙණි රාජධානිය අවුරුදු 4ක් තම පාලනය කටයුතු ගෙන යනවා. ඒ වගේ තමයි මේ තරම් සේවය කරපු තුන්වෙනි විජයබාහු රජතුමා 1236 වර්ෂයේදී මිය යනවා. එතකොට මේ තුන්වෙනි විජයබාහු රජතුමාගෙන් පස්සේ දඹදෙණි රාජධානියේ කැපී පෙනෙන තවත් පාලකෙක් තමයි මේ දෙවන පරාක්‍රමබාහු රජතුමා කියන්නේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා කියන්නේ තුන්වෙනි විජයබාහු රජතුමාගේ පුතා. එතකොට තුන්වෙනි විජයබාහු රජතුමාට පුතු දෙන්නෙක් ඉන්නවා. ඒ කෙනෙක් තමයි පරාක්‍රමබාහු, අනිත් කෙනා තමයි බුවණිගබාහු. එතකොට මේ පරාක්‍රමබාහු තමයි මේ බුවණිගබාහුගේ වැඩිමහල් සහෝදරයා. එතකොට ඒ කාලේ තිබ්බේ පියාගෙන් පුතාට ලැබීමේ රාජ්‍යත්වය ලැබීමේ සම්ප්‍රදාය තමයි තිබ්බේ. එතකොට වැඩිමහල් සහෝදරයාට තමයි රජකම ලැබෙන්නේ.
එතකොට තුන්වෙනි විජයබාහු රජතුමාගේ වැඩිමහල් පුතා වන පරාක්‍රම බාහු කුමරා 1236 වර්ෂයේදී දඹදෙණියේ දෙවන පාලකයා විදිහට දෙවන පරාක්‍රම බාහු රජතුමා විදිහට රාජ්‍යත්වය ලැබෙනවා. එතකොට මේ දඹදෙණි රාජධානි, කුරුණෑගල රාජධානි, ඒ වගේ රාජධානි ගැන කතා කරනකොට මේ දෙවන පරාක්‍රම බාහු රජතුමා ගොඩක් විශේෂයෙන් කැවි වෙනවා. මොකද මෙයා හොඳ අධ්‍යාපනය ලැබපු කෙනෙක්. මෙයා කුඩා කාලේ, ඒ කියන්නේ තමන්ගේ පියා ජීවත් වෙලා ඉන්න කාලේ ඉඳන්ම ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලැබුණා. ඒ කියන්නේ උගත් පඬිරුවණක් මෙයා. මෙයා අධ්‍යාපනය ලබන්නේ සංඝ රක්කිත මාහිමියන් ඇතුළු මහා සංඝරත්නය. මේකත් ගොඩක් වෙලාවට අහලා තියෙනවා. දෙවන පරාක්‍රම බාහු රජතුමා කුඩා කාල අධ්‍යාපනය ලබන්නේ කාගෙන්ද? එතකොට මෙයා අධ්‍යාපනය ලබන්නේ සංඝ රක්කිත මාහිමියන් ඇතුළු මහා සංඝයාගෙන් තමයි මෙයා අධ්‍යාපනය ලබන්නේ. ඒ වගේම තමයි මෙයා හොඳට ඉගෙන ගන්නවා. මෙයා හොඳට ඉගෙනගෙන උගත් පඬිරුවණක් වෙනවා. එතකොට මේ සාහිත්‍ය පිළිබඳ නැත්නම් අධ්‍යාපනය පිළිබඳ මන අවබෝධයක් තිබෙන හින්දා මෙයා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමයෙන් මේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා පිදුම් ලබනවා. එතකොට මේකත් ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. දෙවන පරාක්‍රම බාහු රජතුමා පිදුම් ලැබු උපාධි නාමය ලියන්න කියලා. එතකොට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත. මේකත් කොහෙන් හරි නෝට් කරගන්න. මේකත් ගොඩක් වැදගත් කරනවා. ඒ වගේ තමයි මේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා මුහුණ දුන්න අභියෝග කිහිපයක් තියෙනවා. හරිද? දැන් එතෙක් දැන් මේ දඹදෙණි රාජධානියට කලින් කාලේ ගත්තොත් අපේ රටට එල්ල වෙන ගොඩක් ආක්‍රමණ එල්ල වෙන්නේ ඉන්දියාවෙන්. ඒ වුණාට මේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාලය වෙනකොට අලුත් ආක්‍රමණයකට මුහුණ දීවන මේ දෙවන පරාක්‍රම බාහු රජතුමාට සිදු වෙනවා. ඒ තමයි චන්ද්‍රබානු. චන්ද්‍රබානු කියලා ජාවක ආක්‍රමණිකයෙක් එනවා මේ අග්නිදිග ආසියාතික රටක වූ මලය අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශයේ. හරිද? ඒ වගේ අලුත් ආක්‍රමණයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේ තමයි රටේ ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කරගෙන එනවා. මොකද දැන් කාලිංග මාග උඩ පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කළා. මේට රට දය ආගම ඔක්කොම විනාශ කරලා තියෙනවා. ඒ කියන්නේ විහාරාරාම විනාශ කළා, ගම්බි විනාශ කළා, කෘෂිකාර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට කාලිංග මාග කටයුතු කරනවා. එතකොට මේ අනුව රටේ ජන ජීවිතය ඉතාමත් පහළ මට්ටමක තමයි තියෙන්නේ. ඒ කියන්නේ කෘෂිකාර්මාන්තය කඩාවිලා ඒ වගේ සිදුවීම් ගොඩක් සිදුවලා තිබේ. එතකොට මේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කිරීමත් මෙන්න මේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා මුහුණ දීමට සිදු එක් අභියෝගයක් විස ගන්න පුළුවන්. ඒ වගේ තමයි රටේ ආගමික හා අධ්‍යාපන උන්නතියට කටයුතු කරනවා. දෙවන පරාක්‍රම බාහු රජතුමා ගොඩක් බුද්ධිමත් උගත් පඬිරුවණක්. එතකොට මෙයා දන්නවා කරන්න ඕනේ මොකද කියලා. එතකොට මෙයා ආගමික අධ්‍යාපනික උන්නතියට කටයුතු කරනවා. හරි. එතකොට දැන් අපි දෙවන පරාක්‍රම බාහු රජතුමා මුහුණ දුන්න අභියෝග වලින් පළවෙනි අභියෝගය කතා කරමු. ඒ තමයි අලුත් ආක්‍රමණයකට මුහුණ දීම සිදු වෙනවා. හරිද? අලුත් ආක්‍රමණය. එතකොට අපේ රටට එල්ල වුණ ගොඩක් ආක්‍රමණ එල්ල වෙන්නේ ඉන්දියාවේ ඒ වගේ දකුණු ඉන්දියාවේ ඒ වගේ ප්‍රදේශවලින් තමයි අපේ රටට ආක්‍රමණ එල්ල වෙන්නේ. ඒ වුණාට මේ දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේදී චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණයක් මෙරට ගොඩ බැසිනවා. ඒ දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ 11 වන රාජ්‍ය වර්ෂයේදී මෙන්න මේකත් ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණයේ අලුත් ආක්‍රමණයේ මෙරට ආක්‍රමණය කරන්නේ මොන කාලයේද? ඒ වගේ තමයි ඒ රජතුමාගේ මොන රාජ්‍ය වර්ෂයේදී කියලා. එතකොට දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ 11 වන රාජ්‍ය වර්ෂයේ තමයි මේ චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණය මෙරට ගොඩ බැසින්නේ. එතකොට මෙතන සීළු ආක්‍රමණයෙන් ඉන්දියාවේ ඉඳන් ඒ වුණාට මේ චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණය එන්නේ අග්නිදිග ආසියාතික රටක් වෙච්ච මලය අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශයෙන් තමයි මේ චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණය එන්නේ. එතකොට ඒ කාලේ ගත්තාම මෙන්න මේ චන්ද්‍රබානු ආපු රට ඒ කාලේ බෞද්ධ රටක්. එතකොට මේ චන්ද්‍රබානු එන්න ඇත්තේ දැන් අපේ රටේ දන්ත ධාතුව, පාත්‍ර ධාතුව වගේ වටිනා පූජනීය වස්තුන් ගොඩක් තිබ්බා. ඒ වගේ තමයි විහෙර විහාර දන්ත ධාතුන් වහන්සේලා ගොඩක් ඒ කියන්නේ බෞද්ධ වශයෙන් ගත්තම ගොඩක් පූජනීය වස්තුන් ගොඩක් තිබ්බා. එතකොට මේ චන්ද්‍රබානු ඉන්නේ බෞද්ධ රටින්. එතකොට මේ චන්ද්‍රබානු ආවේ අපේ රටේ තියෙන මේ පූජනීය වස්තු, බෞද්ධ පූජනීය වස්තු අරගෙන යාමේ අරමුණක් කියලා ඇතම් විද්වත්තු පවසනවා. හරිද? ඒ වගේම තමයි පළමු වර චන්ද්‍රබානු ආක්‍රමණය කරනවානේ. ඒ පළමු වර චන්ද්‍රබානු ආක්‍රමණය කරන්නේ 1247 වර්ෂයේදී. එතකොට මේ 1247 වර්ෂයේදී චන්ද්‍රබානු මෙරට ආක්‍රමණය කළාට පස්සේ අපේ දෙවන පරාක්‍රම බාහු රජතුමා ඊටම සූක්ෂමකාරී ලෙස චන්ද්‍රබානු පළවා හරිනවා. හරිද?
ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න මේ දඹදිව රාජධානිය කියන කොටස ඔයගොල්ලෝ හොඳට කියව ගන්න ඕනේ. හරිද? දැන් දෙවන පරාක්‍රම බාහුරතුමා ගැන මම කිව්වා. එතකොට ඔයගොල්ලෝ මේ පාඩම හොඳට කියව ගන්න ඕනේ. හරිද? මම මේ කියන්නේ මේ දඹදිව රාජධානිය ගැන තියෙන සම්පූර්ණ විස්තරය ඉතාමත් කෙටින් තමයි කියන්නේ. ඒ කියන්නේ ෂෝට් නෝට් එකක් විදිහට තමයි කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ඒක හොඳට මේ වීඩියෝ එක අහලා හොඳට අධ්‍යයනය කරගෙන මම මේ විෂය වැදගත් කරුණු සටහන් කරගන්න කියනවනේ. ඒ වැදගත් කරුණු පුළුවන් නම් සටහන් කරගන්න. ඒ කියන්නේ වීඩියෝ එක ස්ටොප් කරලා ඔයගොල්ලෝ වෝකට් පොතක මේ විශේෂ කරුණු ලියා ගන්න. හරිද? එතකොට මේ දෙවන පරාක්‍රම බාහුරතුමා 1247 වර්ෂයේදී චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණිකයාගෙන් මෙටරෙල් වෙච්ච හමුදා ප්‍රහාරයේ සාර්ථක ලෙස විසඳුණා. එතකොට මේ දෙවන පරාක්‍රම බාහුරතුමා මුහුණ දුන්න ප්‍රධානම අභියෝගය තමයි මෙන්න මේක. ඒ කියන්නේ අවුරුදු 40ක් පුරාවට රජරට පාලනය කරන මේ කාලිංග මාර්ග. මේ කාලිංග මාර්ගයේ ආක්‍රමණය හින්දා තමයි පොළොන්නරු රාජධානි බිඳ වැටෙන්නේ. ඒ පොළොන්නරු රාජධානි බිඳ වැටීමේ ප්‍රතිඵලය ලෙස තමයි මේ දඹදිව වගේ තවත් අනු රාජධානි අපේ රටේ ගොඩනගන්නේ. ඒ වුණාට මේ දඹදිව රාජධානි වගේ ඒවා ඒ කියන්නේ తాවකාලික රාජධානි විදියට තමයි අපි සැලකන්නේ. හරිද? එතකොට මේ මාර්ග රජරට වසර 40ක් පාලනය කරනවා. එතකොට මේ කාලිංග මාර්ගව මේ රටින් පළවා හැරීම තමයි. පළවා හැරලා රට එක්සේසත් කිරීම තමයි මේ දෙවන පරාක්‍රම බාහුරතුමාගේ පරම අරමුණ උනේ. එතකොට මේ කාලිංග මාර්ග පරාජය කළා රට එක්සත් කරන්න මේ දෙවන පරාක්‍රම බාහුරතුමා ඊටම සූක්ෂමකාරී ලෙස සටන් කිහිපයක් මෙහෙවනවා. මේ සටන් මෙහෙවනකොට කාලිංග මාර්ගයට ප්‍රහාර කෙල්ල කළා කාලිංග මාර්ගව පළවා හැරීම කටයුතු කරනවා. ඒ කාලිංග මාර්ගයේ ප්‍රහාරය එල්ල කරපු ආකාරය මම කරුණු තුනක් ඇසුනේ සාමාන්‍ය කෙටියෙන් දක්වනවා. ඒ කියන්නේ දෙවන පරාක්‍රම බාහුරතුමා පිළිබඳ ගොඩක් වෙලාවට විස්තරයක් කරන්න. දෙවන පරාක්‍රම බාහුරතුමා ශ්‍රේෂ්ඨවත් පාලකයෙක්. ඒ වගේ තමයි අධ්‍යාපනික ශාසනික ඒ වගේ තමයි සාහිත්‍ය වගේ අංශවල ගොඩක් ප්‍රගමණයට කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තරයක් කරන්න කිව්වොත් මෙන්න මේ ඒ කියන්නේ ආක්‍රමණිකයන්ගෙන් රට මුදවා ගැනීමට මොහු ඉතාමත් විශාල සේවයක් කළා තියෙනවා. ඒතකොට මේ ආක්‍රමණය පිළිබඳවත් ඕගොල්ලන්ට විස්තර කිරීමක් කරන්න පුළුවන්. ඒතකොට මේ කාලිංග මාර්ගව වසර 30ක් අපේ රජරට පාලනය කරපු කාලිංග මාර්ගව මෙරටින් පළවා හැරීමට කටයුතු කරපු ආකාරය ඕගොල්ලන්ට ලියන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මෙහෙම. දැන් කාලිංග මාර්ග පොළොන්නරු රාජධානියනේ යටත් කරගෙන හිටියේ. එතකොට මේ කාලිංග මාර්ග පොළොන්නරු රාජධානිය යටත් කරගෙන ඉනකොට දෙවන පරාක්‍රම බාහුරතුමා ඊටම සූක්ෂමකාරී ලෙස හමුදාව මේ වෙලාව ඔහු පරාජය කරන කටයුතු දුන්නා. මෙන්න මේ විදිහට තමයි පරාජය කරන්නේ. එතකොට දැන් දෙවන පරාක්‍රම බාහුරතුමාගේ හමුදාව යොදාගෙන නැගෙනහිර හා බටහිර ප්‍රදේශවල මේ පොළොන්නරු රාජධානිය වඩ කරනවා. හරිද? එතකොට මේ දෙවන පරාක්‍රම බාහුරතුමා නැගෙනහිර ප්‍රදේශවල බටහිර ප්‍රදේශවල මේ පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කළාට පස්සේ කාලිංග මාර්ගයේ හමුදාව පොළොන්නරු රාජධානියට එක්රැස් වෙනවා මේ දෙවන පරාක්‍රම බාහුරතුමාගේ සේනාවට පාර දීලා ඔවුන්ව පරාජය කරනවා. එතකොට මේ රජුගේ හමුදාවට මුහුණ දීමට මාර්ගයේ බඩය පොළොන්නරුව රැස් වෙනවා. හරි. එතකොට මේ හමුදාවට කාලිංග මාර්ගයේ හමුදාවට ප්‍රහාර එල්ල කරන්න දෙවන පරාක්‍රම බාහුරතුමා පොළොන්නරු රාජධානිය වඩ කරනකොට දෙවන කාලිංග මාර්ගයේ හමුදාව පොළොන්නරු රාජධානියට එක්රැස් වෙනවා මේ පොළොන්නරු රාජධානිය වඩ කරගත්ත දෙවන පරාක්‍රම බාහුරතුමාගේ හමුදාවට පහර දෙන්න. ඒ වුණාට දෙවන පරාක්‍රම බාහුරතුමා ඊටම සූක්ෂමකාරී ලෙස හමුදාව මෙහෙवला මේ පොළොන්නරු රාජධානිය වඩ කරලා කාලිංග මාර්ගයේ හමුදාව ඊටම සූක්ෂමකාරී ලෙස පරාජයටපත් කළා. වසර 40ක් පුරාවට රජරට පාලනය කරපු කාලිංග මාර්ගව මෙරටින් පළවා හැරීමට කටයුතු කරනවා. ඒ අනුව තමන් මුහුණ දුන්න ප්‍රධානම අභියෝගය වන කාලිංග මාර්ගව මෙරටින් පළවා හරන්න මේ දෙවන පරාක්‍රම බාහුරතුමා හැකි වෙනවා. එතකොට දෙවන පරාක්‍රම බාහුරතුමා ලද විශිෂ්ට ජයග්‍රහණය ලෙස මේක සලකන්න පුළුවන්. මේ 1255 වර්ෂයේ තමයි කාලිංග මාර්ගව පරාජය කරන මේකත් MCQ වල ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. කෝකටත් මෙන්න මේක බලාගන්න මාර්ග පරාජය කරන්නේ 1255 වර්ෂයේ තමයි මේ හමුදාව මෙහෙवला කාලිංග මාර්ගව මෙරටින් පළවා හරින්නේ. ඒතකොට දෙවන පරාක්‍රම බාහුරතුමා ලද විශිෂ්ට ජයග්‍රහණය තමයි මේ මාර්ග රජ රටින් පළවා හැරීම. එතකොට දැන් 1247 වර්ෂයේදී චන්ද්‍රබානු කියන ජාවක ආක්‍රමණය පළමුවට ලංකාව ආක්‍රමණය කරනවා. එතකොට මේ දෙවන පරාක්‍රම බාහුරතුමා ඔහු පරාජය කරනවා. එතකොට මේ දෙවන වරක් චන්ද්‍රබාහු ආක්‍රමණය කරනවා. එතකොට චන්ද්‍රබානු පළවෙනි ආක්‍රමණයකුත් කරනවා. ඒ වගේ තමයි නැවතවල දෙවන ආක්‍රමණයකුත් සිදු කරනවා. එතකොට මේ දෙවන ආක්‍රමණය චන්ද්‍රබානු කරපු දෙවන ආක්‍රමණයේදී චන්ද්‍රබාහු නිකන් මේ ඉන්නේ ගොඩක් හමුදාවක් එක්ක ඒ ඉන්දියාවේ හිටපු කුලී හමුදාවක ආධාර අරගෙන වඩා ශක්තිමත් ලෙස තමයි සංවිධානය වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මේ චන්ද්‍රබානු දෙවන වර මේට ආක්‍රමණය කරනකොට දෙවන පරාක්‍රම බාහුරතුමත්
ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යයෙන් සහය ලබාගෙන හමුදාව ලබාගෙන තමයි මේ චන්ද්‍රබාහුත් එක්ක සටන් කරන්නේ. එතකොට මේ පළමු අවස්ථාවේදී වගේ නෙවෙයි මේ දෙවන අවස්ථාවේදී චන්ද්‍රබාහු ඉස්සෙල්ලම දඹදිව රාජධානිය වට කරගන්නවා. ඒ කියන්නේ දඹදිව රාජධානිය වට කරගන්නවා. හරිද? එතකොට මේ චන්ද්‍රබාහු දඹදිව රාජධානිය වට කරගත්තනේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කළා චන්ද්‍රබාහු වෙන්නේ බෞද්ධ රටකින් කියලා. ඒ කියන්නේ එයාගේ අරමුණ වෙන්න ඕනේ සාමාන්‍යයෙන් විද්වත්තු පාසන්නේ. ඒ කියන්නේ දන්ත ධාතුව, පාත්‍ර ධාතුව වගේ ඒ කියන්නේ බෞද්ධ පූජනීය වස්තු ඒගොල්ලන්ගේ රට අරන් යන එක තමයි. එතකොට දැන් මේ දෙවෙනි ආක්‍රමණයේදී ඒක වඩාත් පැහැදිලි වෙනවා. හරිද? චන්ද්‍රබාහු දැන් දෙවෙනි වර ආක්‍රමණයේදී ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ හිටපු කුලී හමුදාවක් ලබාගෙන ඇවිල්ලා දඹදිව රාජධානිය වට කරගන්නවා. ඒ වට කරගත්තට පස්සේ චන්ද්‍රබාහු දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාගෙන් ඉල්ලනවා දල්දාවයි පාත්‍ර ධාතුවයි දඹදිව රාජධානියයි එයාට ලබා දෙන්න කියලා චන්ද්‍රබාහු ඉල්ලනවා. ඒක එතකොට ඒකට දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කැමති වෙන්නේ නැහැ. දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාත් මේ ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යයෙන් සහයෝගය ලබාගෙන හමුදාව ලබාගෙන මේ චන්ද්‍රබාහු කියන කෙනාව මේ දෙවෙනි අවස්ථාවේදී පරාජය කරලා මරණයට පත් කරනවා. එතකොට මේ චන්ද්‍රබාහු කියන ජාවක ආක්‍රමණිකයා මේ දෙවෙනි වර ආක්‍රමණයේදී සම්පූර්ණයෙන්ම මරණයට පත් වෙනවා. එතකොට මේ ආකාරයට විවිධ සතුරු ආක්‍රමණ වලින් රට බේරාගෙන රට ස්වයංපෝෂිත ගන්න දෙවන පරාක්‍රම බාහු රජතුමා රටේ ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කරන කටයුතු කරනවා. ඒ කියන්නේ කුෂිකර්මාන්තයේ ආර්ථිකය ඒ වගේ ක්ෂේත්‍ර ගොඩක් වෙලාවට දියුණු කරන්න කටයුතු කරනවා. ඒක තමයි රටේ ආගමික ආර්ථික හා අධ්‍යාපනික අංශවල ප්‍රබල දියුණුවක් ඇති කරන්න මේ දෙවන පරාක්‍රම බාහු රජතුමා දේව ප්‍රතිරාජ කියන ඇමතිවරයා යොදවලා ඒ අංශවල ඉතාමත් දියුණු ප්‍රගතියක් අත් කර ගැනීමට දෙවන පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරනවා. එතකොට මේ දෙවන පරාක්‍රම බාහු රජතුමා කියන්නේ කවුද? දෙවන පරාක්‍රම බාහු රජතුමා කියන්නේ උගත් පඬිරුවණ. ඒ වගේ තමයි සාහිත්‍යයෙන් මෙයා ලොකු සේවයක් කරනවා. ඒක තමයි වසර 40 පුරාවට රජරට පාලනය කරපු කාලිංග මාග කියන ආක්‍රමණිකයව පළවහන්න. ඒ වගේ තමයි චන්ද්‍රබාහු කියන ආක්‍රමණයාව පරාජය කරනවා. ඒ වගේ තමයි ආර්ථික වශයෙන් ආර්ථික ආගමික වගේ වශයෙන් අපේ පිරිහිලා තිබ්බ රට ස්වයංපෝෂිත කරන්න. ඒ සියලු අංශයකින්ම ප්‍රගමණයකටපත් කරන්න දෙවන පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරනවා. එතකොට මෙන්න මේකත් අන්තිම කරුණු විදියට මෙන්න මේකත් මතක තියාගන්න ඕනේ. රටේ ආගමික ආර්ථික හා අධ්‍යාපන අංශවල ප්‍රබල දියුණුවක් ඇති කරන්න මේ දේව ප්‍රතිරාජ කියන ඇමතියා යොදවලා දෙවන පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරනවා. එතකොට මේ ආකාරයට දඹදිව රාජධානියේ පාලකයන් පිළිබඳ විස්තරය මේ විදිහට මම ඉවර කරනවා. ඒ වගේම තමයි යාපනයේ කුරුණෑගල රාජධානිය පිළිබඳවත් මම ඉදිරියට විස්තරයක් ඔයගොල්ලන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ හින්දා ඉදිරියේදීත් මම දාන වීඩියෝ ඉක්මනින් බලා ගන්න. ඔයගොල්ලෝ මේ බුවා විත් හිස්ටරි YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.